මේ ගයිස් වෙලාව මේ 12:32යි. මම යාළුවා යන්න හදන්නේ මේ 7 එකට අද චැලෙන්ජ් වීඩියෝ එකක් තමයි කරන්න හදන්නේ. අපි දෙන්න රැන්ඩම්ලි ගන්නවා එන් 500ට 500ට යා 500ක මම 500ක 7 එකෙන් ගන්නවා කෑම. මේ කාලා ඔයාලට කියන්නම් කවුද දින්නේ කියලා. ඔයාලා කියන්න කවුද හොඳම කලෙක්ෂන් එක ගත්තේ කියලා. එහෙනම් අපි යන් 7 එකට. ගයිස් මේ 12 වෙලාව සෝරි 12 මාරයි. පාරේ වාහනත් නැහැ ලොකුට. ඉතින් අපි දෙන්න ගිහිල්ලා අන්න ඔතන තියෙන 7 එකකින් ඉන්නවල පෙන්නන්න. අන්න ගයිස් මේ වෙලාව 12 වුණා සෙනග ඉන්නවා මේ. කට්ටිය ඉන්නවා. අපි යමු. මේ හරිද මේ අපි දෙන්න කරන්නේ කණ එක විතරයි. ඔයාලා තමයි තීරණය කරන්න ඕන කවුද දින්නේ කියලා. මේ අපි දෙන්න අපි දෙන්න ඉතින් කියනවා අපි දෙන්න කවුද රහ කියලා. අපි දෙන්න චුට්ට ෂෙයා කරන් කන්න ඉතින් ඔයාලා පෙන්නන්න. මේ ඔයාලා තීරණය කරලා කියන්න කවුද දින්නේ කියලා. හරි ගයිස් මේ තියෙන මගේ 500 මුගේ 500 මූ පෙන්නන්න හැල්ලු එක අගේ කරනවා පෙන්නන්න ඉතින් ඔන්න 500 දෙක තියෙනවා බලමු කවුද දිනන්නේ කියලා. කෙලින්ම ලංකාව යම්ම ගයිස් මේ තියෙනවා බීට් බාර් දෙක. එකටම අපි සිතුමාර අරන් ගමු. ගනින් එකට මොකද ගයිස් ඔන්න දැන් මගේව සෙට් එක ගන්න හදන්නේ. මේ අලු මොනවද ගන්න කියලා. චීස් එකයි චීස් මේ කාලා නැහැ. ගයිස් මම ගන්නවා ගාන 127යි. ඔයාලත් ගන්න හදාගන්න. මෙන්න ගයිස් මං ගත්තේවා බලන්න ඔබ ගත්තේවා වෙන්න. කයි දෙකයි අරගෙන තවද ගත්තා මෙන්න. ඌ 502යි මම 501යි. ගිහිල්ලා බලමු. හයි ගයිස් ඔන්න ගෙදර ආවා. මොකද ඇතුලේ වීඩියෝ එක ගන්න බැරුණා. මොකද අර එකෙක් හිටියා ඌ ගන්න එපා කිව්වා වීඩියෝ. ළඟදී මොකක් හරි කේස් එකක් ගිහිල්ලා දිනවා 7 එක ඇතුලේ. ඉතින් කරන්න දෙයක් නෑ බං. මොනවා කේස් එක මේ මෙන්න මම තමා මේ ප්‍රයිස් එක වින් කරේ හොඳේ. මේ මගේ 501යි. වලට තියෙන හොඳ මම 501යි මෙතන තියෙනවා. මම 501 ගත්තා. මේක වෙන්න. මගේ 502ක් වුණා. දෙකක් වැඩි වුණා. යූ හරි 502යි. ප්‍රයිස් එකෙන් මම වින් කරේ නේද? හරි අපි බලමු ගත්තේ මොනවද කියලා. මම ගත්තා කෙලින්ම පොටේටෝ චිප්ස්. බලවන් මේ පොටේටෝ චිප්ස් කියන්නේ වෙන්නේ උණ්ඩ ගයිස් මේ පොටේටෝ චිප්ස් කියලා කියන්න බෑනේ. පොටේටෝ චිප්ස්. පොටේටෝ චිප්ස්. මේක මේ චීස් සීන් එකක් තියෙන්නේ. ඔන්න මම ඩිස් එක ගහන්න ගත්තේ. තේන්න? මම ගත්තේ මගේ පොටේටෝ චිප්ස් තමයි. හැබැයි මේ කරාජි කියලා තියෙන කරාජි කියලා. යහා සිංහලෙන් කියන්නේ. ඒ ස්පයිසි මේ කියන්නේ මූ ගත්ත ස්පයිසි එක මං ගත්ත චීස් එක. ඉතින් ඔයාලා කියන්නේ ඔයාලා කැමති මේ චීස් එකක් කන්නද ස්පයිසි එකක් කන්නද කියලා. මම ඉතින් චීස් ලෝලිය හින්දා චීස් එකක් කන්නවා. මූ ගන්න සැරේ ඒ නිසා අපි සැරේ ගත්ත ගාන කිව්වා. ඒදි ගාන මගේ එකේ ගාන ගයිස් මේ 100 ඇවිල්ලා 18යි. මේක 118යි කියන්නේ ටැක්ස් එක ඇඩ් වෙලා 127ක් වෙනවා. මගේ 148යි මේක. ඒක මම වින් කරා. පාරක් වගේ පාරනේ. එතකොට ගයිස් ඔන්න මේ අපි මේක ඉතින් රහ කියන්නම් පස්සේ වලට ගත්ත දේවල් ටික විතරයි කියන්නේ. ජූස් එක ඩිස් එක. ජූස් ඩිස්. ජූස් එක. මම ගත්තේ බනානා. මම ගත්තේ බා බනානා. ඕලේ ලැටේ එක. බනානා ලැටේ එකක්. මේක වුණා මේක පොඩ්ඩක් ගන්න. මේ මම ආසේ සමහරවිට ෂේක් කරලා බොන්නේ එක. only shake drink විතරයි. මේක ගන්න බා 198යි. 198ට තව 19ක් 20ක් ඇඩ් කරාම වෙනවා මේක 223ක්. 223ක් විතර වෙනවා. 220ක් විතර වෙනවා. එතකොට 220 කියන්නේ ලංකාව සල්ලි වලින් මේක 440යි. ඒකට මේක 250යි. මේ ඉන්න එතකොට මගේ ගාන වලට මම හදලා මෙතන උඩින් දාන්න. මෙන්න මේ බනානා ලැටේ එකයි චීස් එකයි. බේබී මේක නිකන් සොෆ්ට් ඩ්‍රින්ක්ස් එකක් වගේ කියන්නත් පුළුවන් නිකන් මේ. ඒක ඔරෙන්ජ් නිකන්
ඇඳුන්නේ නිකන් ඔරෙන්ජ් එකයි මැංගෝ එකයි නිකන් හායි නිකන් හරි හරි නිකන් කමන්නේ මූ මේ මෙන්න මේ බලන්න මේ කීයද 159යි ගයිස් මෙන්න මේක අපි දෙන්නම බීලා කියන්නේ අපි දෙන්නම බොනවා බීලා වලට කියන්න බීලා නෑ පළවෙනි බීලා නෑ දෙකම බීලා නැහැ බොරු කියන්න දෙයක් නැහැ මේ බොන්නේ නැහැ මෙච්චර ගණන් බීලා ඒක නිසා වලට වීඩියෝ එකක් කරන්න ඕන නිසා මෙන්න මේක මොකද දන්නේ මමත් හදිමෙතේ මුලින්ම දැක්කේ බීලා බලමු ඊටසේ බනිස් ඩිස් එක බනිස් මේ කියන්නේ බනිස් එක මම කියන්නේ බීස් කරේ පාන්නයක් තියෙන්නේ ඒක 170 ටැක්ස් එකක් මේක දාලා තියෙනවා 170 ටැක්ස් එක නැති 150යි බලමු ඉතින් ඒකත් කාලා බලමු සොසේජි කරාදිපා සොසේජි ආගේ පාන් කියලා ඉන්නේ ගයිස් මේක පාන් ඇතුලේ සොසේජ් එකක් තියෙන්නේ පාන් එක බැදලා මේ ඒක ඇතුළට ආයෙ බැදපු සොසේජස් එකක් දාලා. එතකොට මේක වුණා 148යි කියන්නේ ඒකට 14ක් ඇඩ් කරපුවාම සාමාන්‍ය 159යි. 159යි එන්න එතකොට දැන් මගේ ගාන වුණා 500 එකක් මේ ගාන වුණා 502ක්. මේ කියන්නේ බනිස් දෙක. ඉතින් අපි මේකේ රහ බලලා කියන්නේ මේක ලොකුයි. ගෑම් ගන්න නැති නේ බරත් නෑ. එන අපි බලමු කවුද දිගන්නේ. මේ කරේ එකටම අපි පටන් ගන්නවා guys. බන් එකේ පටන් ගන්නවා. පාලා බිමේ. මෙන්න මෙහෙමයි මගේ බන් එකේ දෙන්නේ guys මම. අරගත්තා ඉතින් ඔයාලට හොරෙන්. හැබැයි තින්දරන්නේ. බලන්න ඕනේ. ඒකට බස් කඩ මං කනවා. ඔයාලට වෙනවා මෙන්න මෙහෙමයි තියෙන්නේ මේකේ අවුට්ෆිට් එක මේ. කෙලින්ම අර මොකක්ද කියන්නේ? මේ ඉඩෙක් වගේ මේ. ඉඩෙක් වගේ මෙහෙම බලමුහම මේ ලංකාවේ සොසේජ් බන් එකේ අන්න ඒ වගේමයි මේක ඇතුලේ මොන හරි තියෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද නැත්නම් මට කන්න බැහැ මේක. බලමු පළවෙනි. ආග බලන්න. මේක නම් බේන්න මුකුත් නෑ ඉතින් ඇතුලේ මොකුත් නෑ සොසේජස් කියලා රින් කරලා බන්න එක ඇතුලේ my god ඉස්සෝනා ඒක නේද හරි ඇතුලේ විශ්වදී මේක ඇතුලේ කරය එකක් තියෙන්නේ බීෆ් කරය එක my god ඒක ඉතුරු දත්තා මේකේ 10යි වෙනස හොඳේ 10යි වෙනස මගේ සොසේජස් එකක් මේ රහත් නෑනේ සොසේජස් මේ කරේ මේ බේරෙනවා නේ දැන් බලමු කාගේකද රහ කියලා. උන් දැන් මගේකින් කඩන් මම ආයෙ කනවා. මම මෙහාටම දෙන්නම්. මේ සොසේජස් එක විතරනේ ඒත් මම පණ පිටි සඳම ගාලි නේ. දුකින් උනත් කියන්නවා guys. මේක රහයි. මට ඉරිසිය. මේකට කාලේ තිබුණා නරයි සොසේජස් එක දාලා නැහැ. මම පරාදයි. බීජනේ. හරි පළවෙනි එක අපි සිතුම් කොල්ලා දින්න. පළවෙනි එක දෙවෙනි එක ප්‍රයිස් එකෙන් වැය දෙන්නේ මේක පළවෙනි 500යි ප්‍රයිස් එක මම දෙන්න දෙන්නේ එකට එකයි. මේක ඉදිරිය මට්ටරයි. ඔයා try කරලා බලන්න ජපානයේ ඉන්නවා මේක මොකද කරේ බලන්න. දැන් තප්පුරි කරේ එක දිනවා ඉන්න ගන්න අර ඉංග්‍රීසි වලින් දාලා තියෙන බීෆ් ෆ්‍රයි කියන කියලා. කලරින් වලට බොරුව කරලා තියෙනවා. ඒ වුණනේ අපි ගානේ රිවිව් කරනවා. හරි ගන්න හරි.
ඊළඟට guys කාලේ ඉවරද? ඊළඟට අපි යන්නේ අන්පැක් කරන්න. මෙන්න බලන්න guys වෙලාව මේ 1:28යි. පාන්දර 1:28ට අපි කරන වැඩ හොඳ ඉන්නවා. කවුරුනේ දොවල වෙන්නේ. ඉන්නේ නිවාඩු සෙට් වෙන්නේ නැහැ. හරි. මෙන්න මං ගත්ත බනානා ලෙටර් එක නම දාන්න නැති. ගිරිගෙම කිරිය. කිරිගෙම ගන්න. ඔව්. ඔන්න මගේ ගමේ. මෙන්න මෙතෙන්ට ගහලා මේ මැදට ගහන්න ඕන හරියටම. හරිද? වෙන කොල්ට හරි වැදුනොත් වැඩේ අවුල් වෙනවා. එහෙම කරලා බැස්සා. අවුලයි. wah atau sih ini kan itu momen udah karena ya අටරහයි ඇතුලේ කිරි තියෙනවා මට වෙන්නේ මේක ඇතුලේ කිරි දාලා තියෙනවා තනිකර බනහනලා විතරේ mama ඉස්මෙල් original orange juice එක එනවා මමත් ගහලා බලනවා guys බෑනේ මීට වඩා හොඳයි මේ මේක රහයි වතුරයි ලුණුයි දාලා අර ජීවනියකට තව සීනි පොඩ්ඩකුයි ලුණු පොඩ්ඩකුයි ඇත් කරලා දාන මීට වඩා හොඳයි බොන්න එපා මේ මල ජරාව කීයද මේක එළිය 59 මල ජරාව මේ වතුර දිබාට බොන්න හොඳයි මේකත් දාලා මේ විටමින් ලෙඩ් බෝල එක විටමින් දෙකක් තියලා කොහොමද මේක කොහොමද මේක රහයි මේක තිරාන රහයි එහෙනම් මෙයා දිනු කොල්ල දින්න කොල්ලා දැන් දෙකයි අන්තිම එකෙන් තමයි බලන්න ඕන එහෙනම් අපි මේක රහයි මේක රහයි guys ඉතින් දන්නවනේ මම තේරුවේ ඔයාලට මෙච්චර කරලා පොඩි රු කරලා තියෙනවා Okay, the last one. ada wala mo dinanne miris the cheese de කියලා. ඔබ මේක වන්දින්න සමානයි. පොඩි dinanne දෙන්නේ නැහැ. ඒක බ්‍රෑන්ඩ් එකේ නේ. නෑ නෑ දැන් අපි දෙන්නගේ එකනේ. ඔව්. කට්ටි බල්ලා අර කම්පැරිසන් එකත් එක වලදී. එයාලත් කාලා ඉන්නේ සමහරක් කට්ටිය ජපාන. සමහර අය ජපානින් කට්ටිය නම් මේවා කාලේදී සෙවුන් වල වෙලා ඉන්න කට්ටිය. අනේ ඉතල කටින් ගන්න. ඒක කඩන්න දන්නේ නැක්කන විදුන් දිනවා. නේ guys දැන් මම මේක කඩා ගන්න හැදන් ඔබ කඩා ගන්න. අඩු ඉවරයි. කල් ඉවරයි. ඔය මේ පැකට් එක මෙච්චර දිනුනනේ තියෙන්නේ මෙච්චර. මේනක් දන්නේ. බාය දින මේ කාලා නෑ. මෙච්චරයි තියෙන්නේ. කෝ නෑ ඔන්න බලන්නේ නේ නම් guys try කරන්නේ නැහැ මේ බලන්න මේ නුන් හැබැයි චීස් උනක් කියන හොඳ කියන්නේ බෑ මේක ඉතින් ඉස්සුණක් කියන්නේ නෑ ඉතින් පුස් ගදකන්නේ මම දැන් සාර විතරයි කද්දේ කුත් නෑ කද්දේ අඟුරු හපනවා මේ මුගේ එක වන්න අද මගේ කරා මට මගේ මම ගන්න කරන්නේ මගේ කරන්න රහයි මේ guys මේ හරිද ඒ කිනාට නොයක පැන් රහයි ලුණු රහයි සෝරි සරයි ලුණු රහයි දෙකම තියෙනවා මගේ චීස් රහකුත් නෑ ලුණු රහක් විතරයි ඔය කර අමුදුද අපේ විදිහට තමයි
ඉතින් guys මේ යාළුවගේ කරහයි මේක නම් සෙට් නෑ මේ මොකද්ද වන්ද මොනවද නිකන් අපි අර දත් මදිදී අඟුරු රහයන්නේ අර අපි කියන්නේ අඟුරු වලින් දත් මදින්නේ කියන්නේ බුදුසු නැති වෙච්ච දවස්වල ඒකට අම්මේ අඟුරු දෙන්නේ කියලා අර මොන මදින්නේ හනස්සෙන් අඟුරු මදින්නේ ආන් ඒ වගේ මේ ඒ අඟුරු වලින් රහ දින්නේ ඉස්සර ලොකු චීස් කැල්ඩ් එකක් නම් ගහලා තියෙනවා බොරුව කරලා තියෙන තනිකර නෑ ඔයා කොම්බිනියෙන් මේක ගන්න හිතුණා 7 එකෙන් ඊට වඩා හොඳයි ගෙදර මේ මොන හරි එකකින් දර කෑල්ලක් ගෙනල්ලා අඟුරු හදාගෙන කන්න ඊට වඩා රහයි උණු ටිකක් දාලා මිනිස් ටිකක් දාලා මේක කන්න බෑ වැඩක් නෑ අඩු මේක රහයි අවහාන්න අද වින්දරේ මෙන්න මේක ඒ කියන්නේ පොයින්ට් 3කින් සමාන වෙනවා දෙක අනේ බං කැමම තුනක් ගත්තානේ ඔව් නේ කවුද ප්‍රයිස් එකෙන් මම දෙන්නා ඊට පස්සේ කරේ පාන්නේ මම දෙන්නා දෙන්න බීම් එකෙන් ඔයා දෙන්නා මේකෙන් මන් දෙන්නා දෙක දෙක උඩ ඔව් කැම දුන්නයි මේකයි ප්‍රයිස් එක එතකොට දෙන්නා සමානයි ඔයාලා තියන්නේ කරන්නේ ඔයාලා තියන්නේ ගන්න මොකද්ද හොඳ පාට කියලා ඉතින් ඔයාලා කාලා බලන්න මුන්නේ ඔව් කවුද හොඳ මේක කරේ කියලා කියන්නේ ඉතින් කවුද හොඳටම කරේ කවුද හොඳටම කරේ ගෝටද අඳුරද කියලා නෑ මේ මගේ වැඩි තිබෙන්නේ නැහැ නම් අපෝ කන්නද ගෑම් කීයද දියම ගෑම් 65 මගේ ගෑම් 50යි සෙට්ම නෑ 0 ඉතින් guys මේ ඔන්න ඔහොම අද අපි වැඩේ උනේ මොකද්ද මොනා කරන්නද ඉතින් පරාදත් නෑ දිනුනුත් නෑ ඉතින් ඔයාලා කියන්න කවුද ඉන්නේ කියලා ගිහින් එන්න බයි 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 අනේ නවත්තන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න යහමකටත් ෂෙයා කරන්න ආනේ ඔව් මෙයා කියන්නේ නෑනේ යාළුවෝ ෂෙයා කරන්න කියලා අනිවාර්යෙන් ෂෙයා කරන්න じゃあサブスクライブお願いします。シャーもよろしくお願いします。じゃあまたね。じゃあねじゃあね。